පුතේ ඔයාලට අද මම බ්ලවුස් එකකට ප්ලැකට් එකක් අල්ලන ආකාරය කියලා දෙන්න යන්නේ. ඊටාම ලෙහෙසි ක්‍රමයකට. ඉස්සෙල්ලා අපි බ්ලවුස් එකේ ඉදිරිපළුව කපාගෙන විවරයේ අඟල් 10ක් 15ට ඕපන් කරලා තියෙනවා. අපි මේ කෑලි දෙකක් ගත්තා. අඟල් 2කමාරක් පළල 12ක් උස කෑලි දෙකක් ගත්තා. ඒ දෙකට පේපර් ස්ටිප් එක අලවලා ගත්තා. ඝන එක අලවන්න එපා පුතේ. මේ බ්ලැකට් එක ඝන වෙනවා. තුනිහි මේක අලවලා ගන්න. දැන් මම ඔයාලට මේක සකස් කරගන්න ආකාරය කියලා දෙනවා. මේ අඟල් 2කමාරක් පළලට පේපර් ස්ටිප් එක අලවගත්තු කෑල්ල මෙහිම දෙකට නවා ගන්න. දෙකට නවාගෙන මෙතන ඕපන් එකේ පහළම කෙළවර මැද ඉඳලා දෙපැත්තට අඟල් කාලයි නූල් එක බැගින් ලකුණු කරගන්න. ඒ මාක් එකට තමයි අපි මේ උඩ ඉඳලා මහගෙන එන්නේ. මේ ආකාරයට මහගෙන එන්න ඕනි. මෙන්න මෙතෙන්ට ආපුවාම මෙතනයි අපේ ලකුණ. ඒ ප්ලැකට් එකේ මේ උඩ කොටසෙනුත් එතෙන්දිම මාක් එකෙන් මෙහෙන්න ඕනේ. ඊට පස්සේ අනිත් පැත්ත අල්ලගන්න යන්නේ. ඒ කෑල්ලත් මෙහෙම දෙකට නවලා ගන්න. අරගෙන සමානවම තියලා ගන්න. සමානවම තියාගෙන මේ ලකුණු කරගත්ත තැන මෙතන ඉඳලා මහ ගන්න. දැන් මේ ආකාරයට මේ මහගත්ත මේ ලකුණු කරගත්ත තැනට මෙහෙම කපා ගන්නවා. ත්‍රිකෝණයක් විදිහට කපා ගන්නවා අපි. මේ පැත්තත් කපා ගන්නවා. දැන් මේ අල්ලගත්ත පටිය මෙම කන පිට පැත්තට දාන්න. මේ කෑල්ලත් කන පිට පැත්තට මෙහෙම දාගන්න. දාගෙන ඉවර වෙලා එක උඩ එක මෙහෙම තියාගන්න. තියාගෙන මේ කන පිට පැත්ත හරව ගන්න. මෙහෙම කන පිට පැත්ත හරවගෙන මේ කපාගත්තු කෑල් දෙක මෙහෙම තියලා මේ ත්‍රිකෝණයක් වගේ කොටසක් තියෙනවනේ. අන්න එතනින් මෙහෙම අයිනෙන් ඉස්සෙල්ලා මහ ගන්න. ඊට පස්සේ මේ වැඩි ටික කපලා
ඉවත් කරලා පොලොක් කරගන්න. දැන් මේ පැත්ත හරවලා ලස්සනට තියනවා මෙන්න. ඊට පස්සේ මේකේ අවුට්ලයින් එකක් එන්න මෙහෙම කරලා මෙහෙම දෙපැත්තට අල්ලගෙන අවුට්ලයින් එකක් එන්න. මේ පැත්තත් උඩටම අවුට්ලයින් එක එන්න. මෙන්න දැන් ප්ලැකට් එක ලස්සනට තියෙනවා. දැන් පොඩ්ඩක් අඟල් භාගයක් උඩින් මේ වගේ ටැග් කරගන්න. දැන් අපේ ප්ලැකට් එක මහලා ඉවරයි. ඔයාලට ඕනි විදිහකට බටන් කාස් කපලා බටන් අල්ලගෙන බ්ලවුස් එක මහලා නිම කරගන්න පුළුවන්. නැවත අපි තවත් ලෙහෙසි නැහුම් ක්‍රමයක් අරගෙන තවත් දවසකින් අපි හමු වෙමු. ඔයාලට සුබ දවසක්.